මම හැකර් කෙනෙක් වුණා නම් වෙසක් පොයේට මම මොනවද දන්නවද කරන්නේ? මෙන්න මේක. මෙන්න මේ වගේ මැසේජ් එකක් හදලා ඒකත් එක්ක මෙන්න මේ වගේ ලින්ක් එකක් දාලා මගේ WhatsApp contacts වල ඉන්න හැමෝටම යවනවා. මෙන්න මේ වගේ data දන්සල් වලට මම target කරන්නේ Gen X and Gen Y. ඇයි? මොකද මේ වගේ දේවල් වලට ලේසියෙන්ම යාලව අල්ලගන්න පුළුවන් නිසා. දැන් අපි යමු කතාවට. මොකක්ද මේ data දන්සල? ඇත්තට මේකෙන් data හම්බෙනවද? data හම්බෙනවා නම් කමක් නැහැ. ඒත් ඇත්තටම මේ වගේ වෙන්නේ data හම්බෙන එක නෙමෙයි. ඔයාගේ පර්සනල් ඩේටා වෙන අය අතට යන එක. අනිවාර්යෙන්ම අද කාගෙන් හරි ඔයාටත් මේ මැසේජ් එක එන්න ඇති. මේ වගේ මැසේජ් වලින් වෙන්න පුළුවන් දේවල් කීපයක් තියෙනවා. වෙන්න පුළුවන් දේවල් තමයි ඔයා මේ ලින්ක් එකට ගියපුවාම එයාලා ඉල්ලනවා මේ ඩේටා ලබා දෙන්න වගේ මොබයිල් නම්බර් එක. ඒ නම්බර් එක එයාලට දුන්නාම එයාලා ඔයාට එවනවා OTP එකක්. ඉතින් මේ OTP එක දුන්නාම එයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙන හැම පර්සනල් ඩීටේල් එකක්ම ගන්න. ඒක එක හේතුවක්. ඒ වගේම තව දෙයක් වෙන්න පුළුවන්. ඔයා නොදන්න මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකකට ජොයින් වෙලා ඔයා හැමදාම රීලෝඩ් කරනකොට ඔයාගේ ෆෝන් එකෙන් ඔටෝමැටිකලි එයාලට සල්ලි කැපෙන්න හදා ගන්නත් පුළුවන්. මේ හැම දෙයකටම ඩීටේල්ස් දෙන්නේ ඔයාම තමයි. ඊට පස්සේ මේක මෙතනින් නතර වෙන්නේ නැහැ. ඔයා මේ process එක ටික දුරක් කරගෙන යනකොට ඔයාට එයාලා කියනවා තවදුරටත් ඉදිරියට ඔයාට තව data ලබා ගන්න නම් මේ link එක තව 10 දෙනෙක්ට යවන්න කියලා. බූම්! ඔයා විතරක් අමාරුවේ වැටලා නෙමෙයි. ඔයාගේ ළඟම ඉන්න 10 දෙනෙකුත් එතකොට අමාරුවේ වැටෙනවා. මේ වගේ දේවල් වලට වැඩිපුරම අහුවෙන්නේ අපේ වැඩිහිටියෝ. මොකද එයාලා දැනුවත් නැහැ මේ විදිහේ ස්කෑම්ස් ගැන. ඉතින් අද නිවාඩුවට ගෙදර ඉන්න ඔයා පොඩක් අම්මගේ තාත්තගේ මොබයිල් ෆෝන්ස් චෙක් කරලා බලන්න. සමහරට මේ වෙනකොටත් එයාලා නොදැනුවත්වම මේ වගේ ස්කෑම්ස් වල ගොදුරක් වෙලා ඉන්න පුළුවන්. එයා නොදන්න කිසිම ලින්ක් එකක් ක්ලික් කරන්න යන්න එපා. මේ වීඩියෝ එක ඔයාගේ වැඩිහිටියොත් එක්කත් ෂෙයා කරගන්න. හොඳ දේවල් බෙදා ගන්න එක ධර්මයට කාරණයක්. ඉතින් මේ වෙසක් දවසේ අපි කරගන්නෙත් එහෙම පිනක්. මේ පින ඔබ හැමටත් අවබෝධ වේවා. මේ වගේ සයිබර් සිකියුරිටි ගැන තව විස්තර දැනගන්න මාව ෆලෝ කරලා තියාගන්න. සයිබර් හැකර්ස්ලා දඩේ මේ යන්නේ ලොං වීකෙන්ඩ්ස් වල. කලින් වීඩියෝ එකට ටිප් එකක් මේක. මතක තියාගන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනට හම්බෙමු.